FM. Patirul. අපේ පුතන්ඩියගේ ලොකු කෙල්ල දිල්වාලේ දුල්හානියා අන කොළුවෙකුත් එක්කගෙන එනවා. කවුද මේ රට අමුඩකාරයා? සීයා සුරන්සියා. අන්න අඳින ගන්න. මේ වගේ කැම්පස් එකේ බෙජ්මේට් කෙනෙක්. නම ඉබම්බතු. මොකා නෙමේ ඉබම්බතු. ඉබම්බතු? ඒක තමයි කන් දෙකත් නිකන් මේකගේ කඳන් හතු වගේ පිහිටලා තියෙන්නේ. කවුද දුල්හානියා මේ ඕරේජ් පොර? ඔය අපේ සුරන්සියා. හලෝ සියා. How are you? ඇයි බං? ඒ දවස්වල හිටපු විදියම තමයි බං. ඉලන්දාරියෝ. ඔය විශ්වවිද්‍යාලේ මොකද්ද කොන්න පාඨමාලාව? සියාට කියන්නකො දුල්හානියා මං කරන පාඨමාලාව. මෙයා සියා අර මෙව පාඨමාලාව කරන්නේ. මටත් හිතුණා ඈත තියා දකින්නකොටම එව්වා කරන කොටලුවෙක් කියලා. දුල්හානියා ඕගොල්ලන්ගේ සියාගේ ටෝක මට දිරවන්නේ. මෑන් ස්ට්‍රෝන් ටෝක් දෙන්නේ. සියා. මේ බම්බතු කරන්නේ මේ පශ්චාත් උපාධි පාඨමාලාව. පශ්චාත්? මොකක් වුණක් කමන්නේ කරන එකක් හරියට කරපන් ළමයෝ. නැත්තම් පස්සට තමා පශ්චාත්තාප වෙන්න සිද්ධ වෙන්නේ. ඒ සියයට ෂුවර් නැද්ද? ඉබම්බතු පශ්චාත් උපාධියක් කරනවා කියලා? පශ්චාත් උපාධිය කෙසේ වෙතත් ඔය ළමයාගේ පශ්චාත් වලිගේ වගේ ඇදිලා පිටිපස්සෙන් එන ගතියක් නම් පේන්න තියෙනවා. දුල්හානියා මේ ඔන්න මට දැන් තද වෙනවා හරිද? සියයට එහි බම්බතු. මොකද ඔය කොළුව නිකන් වල් මීයක් වගේ ඇස් ගෙඩි දෙක කරකවන්නේ? නෑ සියා මම මේ බැලුවේ සියා කොල්ල කාලේ මං වගේ කැම්පස් ගියේ නැද්ද කියලා ඒකයි. අපි කැම්පස් ගියේ නෑ. අපි ගියේ ගොම්පස් අල්ල කුඹුරු වැඩ කරන්න. ඒකට කමක් නෑ කොල්ලෝ. ඔව් සියා. තමන්ගේ කැම්පස් එකේ පීඨාධිපතිගේ නම කියනවා බලන්න. පීඨාධිපතිගේ නම කියනවා. මේ නම මේ මොකද්ද දුල්හානියා පීටර්ගේ නම? පීටර් නේද? පීටර් නෙමෙයි ඔබ චාටර්. පීටර්. දිල්වාලේ දුල්හානියෝ. සියා. තමන්ගේ අම්මයි තාත්තයි පිටරට ගිහිල්ලා ඉන්න අතරේ තමුන්ව බලා කියාගන්නේ මම. ඉතින් මම නෑ කිව්වේ නෑනේ. මට කියාපන් කෙල්ලේ උඹ ඇත්තටම ඔය කැම්පස් කිය කැම්පස් යනවද නැත්තම් මේ පොල් කවඩියත් එක්ක රවුම් ගහනවද කියපන්. නෑ මං කැම්පස් යන්නේ. කෝ ගන්නවා බලන්න මෙහාට ලියන සටහන් පොත්. සටහන් ලියන්නේ සියා අපි ලෙක්චර්ස් නියන්නේ. මොන ජස්නියක් කවන්නේ? ලියපු සටහන් ඇතිනේ. මොකද සේරම ඔළුවේ තියාගන්න ඔය ළමයාගේ ඔළුව ගිගාබයිට් 1000ක විතර මෙමරි කාඩ් එකක් නෙමෙයිනේ. සියා කේසි නේ. සියා ඩිජිටල් බුවෙක් වගේ මට පේන්නේ. බෑ කවුද ඔය මොකද්ද කිව්වේ ඉබාගාත නේද? ඉබාගාත නෙමෙයි ඉබම්බතු. අන්න හරි ඉබම්බතු. මේ ඇත්ත කියනවා ඔහේ කොහේ හරි සයිවර් කඩේක ගොත්තු ගහනව නේද? කොහොමද දැනගත්තේ? කැම්පස් කොල්ලේ කුඩාම මිනිහෝ පොඩි ප්‍රගතිශීලී ගතියක්, පොඩි විප්ලව ගතියක්, පොඩි පිකටින් ගතියක්, පොඩි කුමන්ත්‍රණකාරී බඩගැත්තර වාදීන්ට හසු නොවන ගතියක්, පොඩි මන්මත් ගතියක් පේන්න ඕනේ. ඔහේ මේ කනිකර 775 කනේ පුළුන් සෙන්ට් ගහන අගක් මුලක් නැති පංකි යන්කියෙක්නේ. මොන කැම්පස්ද ඔය? සියා ඔය යන මාර බුවෙක් තමයි සියා. මම බුවෙක් නං ඔබ බොබ්බුවෙක්. මගේ මිනිබිරි වගේ චොකලට් කෑල්ලක් රවට්ට ගත්තට මං වගේ ඉරහඳ උලා කාලා ආදිවාසීන්ගෙන් බනහලා ඉන්න පොරක් රවට්ටන්න බෑ ගොයියෝ. සෝරි සියා මං ඇත්තටම කැම්පස් කොල්ලෙක් නෙමෙයි අන්නේ ගයියෝ. ඒක මම දැනගත්තේ ඔහේ අර කඩුල්ලෙන් පනිනකොටමයි. මේ ඉලන්දාරියෝ. දැන් සාමාන්‍යයෙන් ඔහෙට දවසකට පිටි කිලෝ කීයක විතර රොටි වැඩ කරන්න පුළුවන්ද? පිටි කිලෝ 20ක වැඩ කළ හැකි කතා නේතුෝ. අම්මා ගෝදම්බර රොටි, කොත්තු රොටි, බිත්තර රොටි, එළවලු රොටි ඕන එකක් ඕ. එහෙමනම් පශ්චාත් උපාධි පාඨමාලාවක් නොකොලත් කමන්නේ. අම්බකලේදී අමරට. අර ඉතින් ඉතිරියක් නෑ කෙල්ලෝ හින්දන්නේ ඒකයි කේස් එක. කෙල්ලෝ හින්දා? නෑ මේ දුල්හානියා හින්දා ඒකයි. ඔව් ඉතින් අපේ දිල්වාලේ දුල්හානියාට සැට්ටුනා කියන්නේ ලේ ජායිගේ වෙලා නතර වෙන්නේ. තනිකර කාන්තා නේවාසිකාගාරයකට සැට්ටුනා හා සමානයි. මේවා පල්ලි අමරන මෝල්. අනේ යන්න සියා යන්න. යන්න තමයි මාත් මේ බලන් ඉන්නේ. කෝ තාම නෑනේ. වීසා නම් ආවා. ෆ්ලයිට් එක ඩිලේ වහිතේ. නැත්තම් මෙලහට ගිහිල්ලා. අනේ මේ සීයේ. සියා හිතන් ඉන්නේ මං කොල්ලන්ගෙන් කරනවා කියලාද?
දැ ඔයලා මෙයා කොල්ලන්ගෙන් කරන්නේ නිකම් පාරේ යන ගමන් රෙදි සාප්පු වල ෂෝකේස් ඇතුලේ තියෙන සල්වාර් පෙන්නනවා පෝම් කඩවල තියෙන පෝම් පෙන්නනවා සෙරෙප්පු කඩ දිහා ඇස් ලොකු කරලා බලන් ඉන්නවා එච්චරනේ කරන්නේ කොල්ලොත් එක්ක යන ගමන් සීයා කොල්ලද වදන්නේ මාත් ඔය වයස පාස් කොල්ලනේ ආවේ බං නැතුව ඉපදිලා දවස් දෙකෙන් අවුරුදු 70 පහු කළා නෙමෙයිනේ මැජික් කාරයෙක් වගේ බලා කොල්ලන්ට අරේම සාප්පු වල තියෙන දේවල් පෙන්නනකොට උන්ගේ පපුව ඇතුළ රත් වෙච්ච කොත්තු රැටියට බටර් කෑල්ල දැම්මා වගේ උණු වෙලා යනවා ඉතින් තියෙන ෆෝකඩේ හිඳනකම් කෙල්ලන්ට වියදම් කරනවා බලා ඒවත් අරගෙන වෙනින් එහෙකට ෆෝන් එකේ මල් කඩනවා වියදම් කරපු එක බලන් ඉන්නවා රිලෙවෙක් වගේ ඉච්ඡා භංගත්වේ ඉතින් එක ගන්න ඕනේ වතුර ටිකක් බිවනම් හරිනේ මේ සුරන්සි මේ සීයා කොල්ල කාලේ ආච්චිලා සෙට් වෙලා ගරුවේ නැද්ද මම කොල්ල කාලේ මට ආච්චිලා හෙට්ටුන්නේ නෑ බං මට සෙට්ටුනේ ඔය උඹලට වගේ ටීන් ඒජ් වයසේ පැංගිරි කෙල්ලෝ ඔව් හරි එයාලා සීයා සුද්ධ කරේ නේද ඒකයි මම මේ අහන්නේ සුද්ධ කියන්නේ කොල්ලෝ ඉතින් මෙහෙමයි ඔන්න ඉතින් එයාලගේ අතින්ම සෝස මල මහපු ලේන්සු කෑල්ල බවුම් පේපර උරේ දාලා දුන්නාම අපි මොකෑ කරන්නේ 17 ණය වෙලා ගන්නවා හැම් බෝතලයක් මොනවද ඒ දවස්වල තිබ්බ සැම් අප්පා නොයෙක් જાති තිබ්බා ඉසබෙලා කියලා සැම් જાතියක් තිබ්බා ගැහුවාම නිලමැස්සෝ කරකිලා වැටෙනවා ඒ කියන්නේ සුරන්සියා ඒව ගන්නේ නිලමැස්සන්ටද නෑ මැස්සන්ට නෙමෙයි කෙල්ලන්ට කෙල්ලන්ගේ හඩු ගදයන්ට ඔව් අම්මා බලන්න ඕනේ ඒකෙන් බින්දක් අරන් බල්ලන්ගේ කන ගාව තිබ්බාම මැක්කෝ සේරම වැටෙනවා උඩ බැලිය අතට එච්චර උලන්න බෑ දුවන්න මේ සීමි ඒ කාලේ ඔය ඩියෝඩරන් ඩියෝඩරන් ඒව තිබ්බේ නැද්ද ඩියෝඩරන් ඔය අච්චට දුකද නැති කන්නේ જાතිය ඒ කාලේ ඌව තිබ්බේ නෑ බං හොඳට කොකුම් පොතු සුදු හඳුන් මදාරා අඹරලා ගෑවහම ඔය මොනවක් කන්නේ පොඩි එකක් ඉතින් ආවත් ඉතින් නහය ඇද කරලා නිකන් ඉන්නවා මිසක් ගණන් ගන්නෑ ඔව් ඒකත් අත්‍යවශ්‍ය දෙයක් කියලානේ අපි ඒ කාලේ හිතුවේ ඒ කියන්නේ සීයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා අන්නේ ඒක තමයි මම කියන්නේ ඒගොල්ලෝ සීයාලව දරුණුවට සුද්ධ කරලා නෑ ඒ කියන්නේ නේ ඒ සුද්ධ නොකොලට ඉතින් මෙහෙමනේ මැරුවට වෙනින් කෙල්ලෙක් දිහා හැක් කරලා බලන්න නම් අපට දෙන්නේ නෑ ඒ කාලේ අපි ඉතින් ආසාවට හරි වෙනින් කෙනෙක් දිහා බලනවා නම් හීනියට හැක් අඩවන් කොල්ල තමයි අපිත් බලන්නේ ඒ කාලේ සුරන්සියා ලව් කරපු එකම කරගන්නවලු නේද වව් ලව් කරපු එකම කරගන්නවා නැත්තම් කරගහපු එකට ලව් කරනවා වෙන මොකුත් ආමතර නෑ ඒ අතින් ගොම් බඳින කණු අපි ඒ කාලේ දැන් එහෙම නෑ සීයා කොල්ල කෙල්ල අතර පුදුම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන්නේ ඔව් ඒ කියන්නේ ඕනම කොල්ලෙක් දන්නවා තමුන්ගේ කෙල්ලට අඩුම තරමින් රීලෝඩ් දාන්න දෙන්නේ 3 දෙනෙක් ඇඳුම් අරන් දෙන්නේ 3 දෙනෙක් කන්න අරන් දෙන්න තව 4 දෙනෙක් විතර ඉන්නවා කියන්ට නේද අනේ මන් නම් දන්නේ නෑ සීයේ මගේ කෙල්ලට කොල්ල කී දෙනෙක් ඉන්නවද කියන්නේ අම්මපා මොකද මට නම් ඕවා හිතන්න වෙලාවක්වත් නෑනේ මටත් වෙලා තියෙන සීයා වැඩ ඇරිච්ච වෙලේ ඉඳලා බෝඩින් එකට ගිහිල්ලා කෙල්ල 3-4 දෙනෙකුට SMS ගහන්න තියෙනවනේ ඒක තමයි මේ වගේ වයිති හිරු පටි රෝල් වලින් විතරමයි ඈ